සුබ දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සුවරහස් YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර පිළිබඳව. දියවැඩියාව කියලා කියන්නේ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විට හෝ ශරීරයේ නිපදවන ඉන්සියුලින් නිසිලෙස භාවිතා කිරීමට නොහැකි වූ විට ඇතිවන නිදන්ගත රෝගී තත්ත්වයක්. දියවැඩියාව පවතින පුද්ගලයන්ට ආහාර ගැනීම සඳහා විවිධ ක්‍රම පවතිනවා. ඒ අතරින් එක් ක්‍රමයක් වන්නේ ආහාර වේලේ සඳහන් ප්‍රමාණයට අනුව සියලුම පෝෂණ කාණ්ඩ වලින් යුක්ත ආහාර නියමිත ප්‍රමාණයට අනුභව කිරීම. ඒ අනුව දියවැඩියා රෝගීන් සඳහා හොඳම ආහාර කීපයක් ගැන දැන් අපි කතා කරමු. 1. මේද මාළු. සැමන්, සාඩින්, හුරුල්ලන් සහ මැකරල් කියන්නේ ඔමේගා 3 මේද අම්ල. ඒවා හෘද සෞඛ්‍යයට ප්‍රධාන ලෙස බලපානවා. හෘද රෝග හා ආඝාත අවදානම් වැඩි දියවැඩියා රෝගීන් සඳහා මෙම මේද ප්‍රමාණවත් තරම් නිතිපතා ලබා ගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. 2. කොළ පැහැති එළවලු. මේවා අතිශයින්ම පෝෂ්‍යදායී වන අතර අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒවා ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට් ඉතා අඩු බැවින් ඒවා රුධිරයේ සීනි මට්ටමට බලපාන්නේ නැහැ. නිමිති, ගෝවා සහ අනිකුත් කොළ පැහැති එළවලු විටමින් C ඇතුළු බොහෝ විටමින් සහ khනිජවල හොඳ මූලාශ්‍ර වෙනවා. 3. අලිගැට පේර. අලිගැට පේරවල සීනි ග්‍රෑම් 1ට වඩා අඩු ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් වැඩි තන්තු අන්තර්ගතයක් සහ හිතකර මේද තියෙනවා. ඒවා මගින් රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්තව පවත්වා ගැනීම සිදු කරනු ලබනවා. 4. කසකසා බීජ. කසකසා බීජ දියවැඩියා රෝගීන් සඳහා විශිෂ්ට ආහාරයක්. කසකසා බීජවල ඇති දුෂ්‍රාවී කෙඳි මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කළ හැකි වන්නේ ආහාර බඩවැල හරහා ගමන් කරන සහ අවශෝෂණය කරන වේගය අඩු කිරීමෙන්. තන්තු මගින් කුසගින්න අඩු කර පූර්ණ ආහාරයක් ගත් බවක් දනවන නිසා කසකසා බීජ මධ්‍යස්ථ බරක් ලබා ගැනීමටද උපකාරී වෙනවා. එමෙන්ම දියවැඩියාව ඇති පුද්ගලයන්ගේ ග්ලයිසීමික් කළමනාකරණය පවත්වා ගැනීමටද උපකාරී වෙනවා. අඩු කැලරි ප්‍රමාණයක් සහිත සුදු ලුණු ඇදහිය නොහැකි තරම් පෝෂ්‍යදායී වෙනවා. දල වශයෙන් ග්‍රෑම් 3ක් වන අමු සුදු ලුණු බික් එකක කැලරි 4ක් අඩංගු වෙනවා. දියවැඩියා රෝගීන් සඳහා සුදු ලුණු සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වෙනවා. ඉතින් මේ වගේ වැදගත් කරුණු පිළිබඳව දැන ගැනීමට දිගටම අපිත් එක්ක එකතු වෙන්න සුවරහස් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.